ආයිබෝන් තෙරුවන් සරණයි. සුබ අලුත් අවුරුද්දක් වේවා, සුබ දවසක් වේවා සියලුම දෙනාට. මෙන්න මේ ස්ථානයේ තියෙන්නේ බෙන්දර පාලම් පහුවෙලා ගාල්ල පැත්තට යනකොට සංචාරක කලාපය තුල මේ තියෙන සංචාරක මේ බෙන්දර දුම්රිය ස්ථානය. සියලු දේවල් කරාගෙන කිසිම මේන්ටේන් එකක් නැහැ. සම්මතනම පොලිතින් ප්ලාස්ටික් දාලා තනකොළ ටිකවත් කපලා නැහැ. තනකොළ ටිකවත් කපලා නැහැ. කිසිම දෙයක් මේ බලන්න. සම්මතනම පොලිතින් ප්ලාස්ටික් අදුම ගානේ මම දන්නේ කවුද මේ සංචාරක අමාත්‍යාංශයේද කවුද කියන එක නෙවෙයි වැඩි. අපි පුරවැසි වශයෙන් අපේ බදු මුදල් වලින් තමයි මේවා හදලා තියෙන්නේ. මේ දරුවන්ට සෙල්ලම් කරන්න මේ වාහන වලින් 10 ගාණක් සංචාරකයෝ ගන්න බෙන්තර සංචාරක පාරාදීසයට වෙලා තියෙන හානිය සහ විනාශය. ඒ කියන්නේ සොයා බැලීම් නැති දැන ගරා වැටීම් නැත. ඒක තමයි මම දකින්නේ. මේ බලන්න ළමයිට ආවයි කියලා සෙල්ලම් කරනවා කිසිම අයිටම් එකක් නැහැ. අර උන්චිල්ලා අර ඔන්චිල්ලා වල කන් ටික විතරයි තියෙන්නේ. මේ කිසිම දෙයක හැම දෙයක්ම තියෙන කන විතරයි. මේ සියලුම දේවල් කන විතරයි. පොලිතින් ප්ලාස්ටික් ටිකක් තියෙනවා. හැමෝම දරුවොත් එක්ක ඇවිල්ලා සංචාරකයෝද හැම කෙනෙක්ම ඉන්නවා. මේ බලන්න. මේ දරුවෝ සෙල්ලම් කරනවා. හැබැයි මේකේ ඉන්න පුළුවන් තත්ත්වයක් නම් මට පේන්නේ නැහැ. මේ බලන්න. තනකොළ ටිකවත් කපපු නැති මේ සංචාරකයෝ පිරීලා. හරි. ඉතින් බලන්න. ඇයි අපිට මේවා අපේ ලස්සනට තියාගන්න බැරි මේ සංචාරක කලාපය තුල. තනකොළ ටික කපා ගන්න බැරි නම් පොලිතින් ප්ලාස්ටික් ටික අයින් කරගන්න බැරි නම් ගහක් මේවා ලස්සනට මේන්ටේන් කරන්න බැරි නම් ඇත්තටම අපරාධයක් මේවා. මේ බලන්න. මේ බලන්න මෙච්චර දාස් ගාණක් එන තැන හැටි. ඇත්තටම බලධාරීන්නේ නිලධාරීන්නේ. ඔබේ වගකීම යුතුයකම ඉෂ්ට වෙලා නැහැ නේද? මේ බලන්න පැනල් බෝඩ් එක. මේකට එන පැනල් බෝඩ් එකේ හැටි. ඔක්කොම දොරවල් කැඩිලා කරන්ට් එක හැමතැන මේ ඉතින් බලන්නකො මේ අපේ සුන්දර ශ්‍රී ලංකාවේ අපේ බදු මුදල් වියදම් කළා හදලා තියෙන සංචාරක කලාපේ සුන්දරම ස්ථානය. අර පේන්නේ බීච් එක. හරිද? එතකොට මේ බීච් එකට යන මේ මෙතන ඉඳන් යන්නේ කිලෝ පාකේ පාකින් මේ බලන්න මේ යන හැමතැනම මේ කරන්ට් ගැලවිලා වයර් ගැලවිලා. පොඩි ළමෙක් හරි ඇල්ලුවොත් එහෙම මේවා විනාශ වෙනව නේද? මේ බලන්න මේ පොලිස් ජීවිතාරක්ෂක මධ්‍යස්ථානයක් පහුගිය කාලේ තිබුණා. දැන් අද ගරා වැටිලා, කඩා වැටිලා. මේ බලන්න දොරවල් වලත් කිසිම දෙයක් නැහැ. කිසිම කෙනෙක් මේකේ නැහැ. මේක ගරා වැටිලා, කඩා වැටිලා. මේ බෙන්තර බීච් එක. ඉතින් බලන්න මේ බලන්න එතනට යන පාරේ මේ මෙතන කුණු දාලා තියෙනවා. මේ හොටෙල්, මේ ඔක්කොම හොටෙල් සංචාරකයෝ ගමන් කරන්නේ මෙතන දේශ විදේශ සංචාරකයෝ. මේ බලන්න ඔක්කොම පොලිතින් ප්ලාස්ටික් බෝතල් ඔක්කොම දාලා තින්නේ මේ ලඳු කැලේට එකතු කරලා. මන් දන්නේ කාගේද වරද කියන එක මේ බලන්න. මේ ලස්සන සුන්දර මුහුදු වෙරළ තේන පාත් එකේ මේ හොටෙල් ඒරියා එක. මේ ඔක්කොම හොටෙල්. මේ බෙන්තර පාලමෙන් අපිට මත වෙරළ පාරේ. ඉතින් බලධාරීනි, නිලධාරීනි විශේෂයෙන්ම සංචාරක අමාත්‍යාංශයට සම්බන්ධ කවුරු හෝ ඒවා මේක නිවැරදි කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. මම පුරවැසියෙක් වශයෙන් අපි බදු මුදල් ගෙවනවා. අපේ බදු මුදල් වලින් බදු මුදල් විනාශ වෙන්න හිට දෙන්න එපා. මොකද මේක අපේ රට. මේවා සංචාරක පාරාදීසයක්. ඔබේ යුතුයකම වගකීම ඉෂ්ට
කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. මේක බෙන්තර හරි කවුරු හරි ඉන්නවා නම් මේක ෂෙයා කරන්න බලධාරීන් දැනුවත් වෙනතුරු. ඒකයි මගේ ඉල්ලීම. ත්වන් සරණයි. මම දියුල්පත නිරංජන්.